හායි කොහොමද ඔයාලට ඔන්න මම අද ඔයාලට අරන් ආවේ කටට සැරට අල තෙම්පරාදුවක් හදන විදිය. ඉතින් අපිට මේ අල තෙම්පරාදුව විනාඩි 5ක් 6ක් වගේ කාලෙකින් හරි ඉක්මනින් හරිම රසට හදා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් බලමුකෝ මේ අල තෙම්පරාදුව කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණය අලගෙඩි 3ක අල පොඩියට කපාගෙන තියෙනවා. මෙන්න මේ වගේ හැඩයට තමයි කපාගෙන තියෙන්නේ. හාල් මැස්ස කරවල ටිකක් හොඳට සෝදගෙන අරන් තියෙනවා. ගෙඩියක ලුණු අරන් තියෙනවා කපලා පොඩියට. ඒ වගේම සුදු ලුණු ටිකකුත් කපලා අරන් තියෙනවා. අමිරිස් කරල් දෙකක් කපලා අරන් තියෙනවා. කරපිංච කොළ ටිකක් අරගෙන තියෙනවා. අපි යමු එහෙනම් මේ අල බැදුම හදන්න. මම මුලින්ම නන්ස්ටික් පෑන් එකකට පොල් තෙල් මේස හැඳි එකහමාරක් වගේ දාගන්නවා. හරි ඔන්න දැන් තෙල් එක රත් වෙලා තියෙනවා. මම හාල් මැස්ස ටික එකතු කරගන්නවා. හාල් මැස්ස ටික එකතු කරගෙන පොඩි වෙලාවක් හාල් මැස්ස ටික බැද ගන්න ඕන. හරි මම දැන් හාල් මැස්ස ටික පැදෙද්දී ලුණු සුදු ලුණු ටික එකතු කරගන්නවා. හරි ඔන්න ලුණු සුදු ලුණු ටික එකතු කරගත්තට පස්සේ ලුණු සුදු ලුණු ටිකත් ඔයාලා විනාඩියක් වගේ ආයේ මේ විදිහට බැද ගන්න ඕන තෙලේ. ලුණු සුදු ලුණු ටිකක් චුට්ටක් බැදුනට පස්සේ මම අමිරිස් කරල් දෙකක් එකතු කරගන්නවා. කරපිංච කොළ ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටිකත් එකතු කරගත්තට පස්සේ ඔයාලා අපහු මේ ටික චුට්ටක් වෙලා ආයෙම තෙලේ බැද ගන්න විනාඩියක් වගේ. දැන් ඔන්න මම අර කපපු අල ටික එකතු කරගන්නවා. ඔන්න දැන් මම මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. කෑලි මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. තුන පහ කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි කාලටත් අඩුවෙන් එකතු කරගන්නවා. දැන් මම ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් ඔයාලා මේ ටික දාගත්තට පස්සේ හොඳට කවලම් කරගන්න. අල ටිකට හොඳට මේ අපි දාපු 3-5 ටික මික්ස් වෙන්න හොඳට කවලම් කරගන්න. ඔයාලා මේ අල බැදුම හදාද්දී නන්ස්ටික් පෑන් එකක් ගන්නවා නම් හොඳයි. එතකොට අඩිය කර වෙන්නේ නැතිව අපිට ලස්සට අල බැදුම රසට හදා ගන්න පුළුවන්. හොඳට මික්ස් කරගන්න මේ ටික. ඉතින් මේ විදිහට අල බැදුම හැදුවම හරි රහයි. දැන් ඔයාලා මේක විනාඩි 3ක් විතර මේ විදිහට වහලත් හොඳට බැද ගන්න. ඔන්න මම විනාඩි 3කට විතර පස්සේ අල බැදුම ඇරලා බලනවා. මෙන්න මේ වගේ ගානට තමයි අල ටික හොඳට බැදිලා තියෙන්නේ. ඔයාලා දැන් ආපහු මේ ටික කවලම් කරගන්න. දැන්ට අල සාමාන්‍ය ප්‍රමාණයට වගේ තැඹිලා තියෙන තෙලේ. ඊට අපි තව පොඩි වෙලාවක් තව විනාඩි 2ක් 3ක් වගේ තියාගන්න ඕන. මම දැන් ආයෙම පියනෙන් වහලා විනාඩි 2ක් වගේ ආයේ තෙලේ බැද ගන්නවා. හරි මම දැන් ආපහු පියන ඇරලා බලනවා. අපේ අල බැදුම දැන් හොඳටම තැඹිලා තියෙන්නේ තෙලේ. ඉතින් මෙන්න මේ වගේ ගානට අල බැදුම ආවහම අපිට ලිපෙන් අයින් කර ගන්න පුළුවන් දැන්. හරි මේ තියෙන්නේ මම අද හදාගත්තු අල බැදුම. ඉතින් මේ විදිහට අල හදාගත්තාම හරි රහයි. ඉතින් පිච්චෙන්නේ නැතුව රසට හදා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට අල තෙම්පරාදුව try කරලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.